උඹට පිස්සු ඇදීගෙන එනවද? ඈ බං කෙල්ලෙක් දැක්ක පළියට කසාද බඳින්න පුළුවන්ද? කවුද දන්නේ කාගේ කවුද කොහෙද ඉන්නේ කියලා ඊට? අනිත් එක ඒ දැරිවි උඹට කැමතිද කියලා කොහොමද දන්නේ? අනේ මට කැමති නැත් එකයි අකමැති නැත් එකයි මට මොන වගුලක් වුණත් කවන්නේ මට මේකේ බඳින්න ඕනමයි යන්නේ අනේ වඳිනවා මේ පුතේ කඩෙන් බඩු ගන්නවා වාගේ ගෑනු ළමයි කසාද බඳින්න පුළුවන්ද? මට ඕනේ දැන් කොහෙලා බලන්න ඕනේ කොහෙද ඉන්නේ කාගේ කවුද කින්ද මන්ද කියලා. මට ඔය ඉන්න කාලයක් නෑ හරි උඹ නාඩ ඉන්නපන් මං සුබන පාලට කියලා හොයලා බලන්නම් මේක කොහේ ඉන්න ළමයිද කියලා හොඳේ. ඉතින් හරි ඉතින් නාඩ ඉඳින් කොහොමද දෙනව නේද? ඔව් අනේ ආමේ thank you අම්මා. ලොක්කා හලෝ ඔව් සර් නැද්දකි මෙතන කෙලොට් ගාලා ලොක්කා කතාද ලොක්කා ඔබේ ස්වාමියා දැන් වෙන බිරිඳකට හසු වෙලා ඉවරයි. එයා ආයේ කවදාවත් එන්නේ නැහැ. මට පුළුවන් ඔබේ ස්වාමියාව ඔබේ දෙපතුල ළඟට ගෙනත් දෙන්න. හැබැයි සුළු මුදලක් වියදම් කරන්න වෙනවා. නංගි මම ඔයාව කොච්චර හේවුවද? අනේ නංගි ඉතිසලම් වතුර ගහලා මම පිළිගන්නේ. ඔයා මොකටද මෙහෙ ආනේ? මෙහෙ බෝතල් පත්‍ර නෑ අයියේ. එනේ හිටියේ. ඔයා කවදාවත් මම තේරුම් ගන්නෑ. ඔව් ඔයා දැන් බලාගෙන ඉන්නේ මං දුවගෙන ඇවිල්ලා ඔයාගේ ආදරේ බාරගනී කියලාද? මේතරම් පෙම්හැඟුම් රසසේනා උණුසුම් සුවයකි මතගේනා මේතරම් පෙම්හැඟුම් රසසේනා උණුසුම් සුවයකි මතගේනා ඉන විදියට හිටපන් කෙල්ල දිහා පොඩ්ඩක්වත් බලන්න එපා. කොහොමද මං කියලා දිහා බලන්නේ නැද්ද? බලන්න එපා. දැන් මේ වල. ඒකයි මම රයිට් එක කාගෙන දන්නේ නැද්ද? ඇයට කුණක් කියලා ගේතයි. කම්මන් නැහැ තෙම්පු යකෝ එන තු කෙල්ලකෝ. රයිට් වරෙන් තමකෙත් එක ඉස්සරහට. කරගන්න එපා. මිලියනි. ඒ නවත්තන්නද? අද කවුදද මගේ පර්ස් එකට විද්දේ මැරුන් නොකා දීපන් මම ඩෝපර්ස් එකට ගියා. අජල් අඩෝ කොහෙද පදිංචි? අඩෝ මම මරදානේද? ඇයි ළඟමනේ ඇස්වාට්ටුව. දැන් ඇස්වාට්ටුවට බලඩෝ. බස් එකේ යන්න කියන්නේ. නෑ පයින් ඵලයන් ඉතින් අපි සල්ලි පර්ස් එක එක තරම් ඵලයන්. අඩෝ ගොල්ලා ඔකව තැඹිලුවනි නාවපන් ඇස්වලට ගුණයි. අත්තකට දාපන් අකෝල්.